2025 ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගමාලාව ආරම්භ කරමින් අද කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම තරග බිමට පිවිසියා කොල්කතාවේ ඊඩන් ගාඩන් ක්‍රීඩා පිටියේදී පළමු තරගයේ ජයග්‍රහණය වාර්තා කරගත්තේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම කඩලු 7කින්. එදි කාසි වාස්තන ගත්තා බැංගලෝර කණ්ඩායම ආරාධනා කළ කොල්කතා කණ්ඩායමට මුලින් පන්දුර පහර දීමට මොලිපතුරු පහදිට පැමිණියා කොන්ටන් ඩි කොක් සමගින් සුනිල් නාරායන් කොල්කතා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. පළමු කඩල බෙදවටුනා ලකුණු 4ේදී කොන්ටන් ඩි කොක් දෙවි ගියා ලකුණු 4ක් ලබා සිටීදී අනතුරු සුනිල් නාරායන් සමගින් එක් වූ අජිංක්‍ය රහානේ එක්ව සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගුවා. ලකුණු 103ක සම්බන්ධතාවයක් ගොඩනගුවා. දෙවන කඩලස සුනිල් නාරායන් දෙවි ගියා අනතුරු අජිංක්‍ය රහානේ ලකුණු 56ක් ලබා ගත්තා. අයිර් ලකුණු 6කට තැවී ගියා. රහුවන්ෂී ලකුණු 30ක් ලබා ගත්තා. සිං ලකුණු 12යි. ඇන්ඩ්‍රසල් සාර්ථක වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ලකුණු 4කට තැවී ගියා. ඒ වගේම නොදවි ක්‍රීඩා කළා සිං ලකුණු 6ක් ලබාගෙන, ඒ වගේම ජොන්සන් 1 ලකුණක් ලබාගෙන ලකුණු 174ක් ලබා ගත්තා. අතරේක ලකුණු 6ක් සමගින් පන්දුහර 20 අවසන් වන විට කඩලු 8ක් තැවී කොල්කතා කණ්ඩායම කඩලු බෙදවීමේදී ප්‍රථම කඩලු 4ේදී දෙවැනි 107ේදී තුන්වැනි 109ේදී හතරවැනි 125ේදී පස්වැනි 145ේදී හයවැනි 150ේදී හත්වැනි 168ේදී අටවැනි 173ේදී බෙදවටි ගියා. පන්දුවේදී ජෝෂ් හෙසල්වුඩ් සමගින් කුනල් පාණ්ඩ්‍යා සාර්ථක පන්දුවක නිරත වුණා. පාණ්ඩ්‍යා පන්දුවර 4ේදී ලකුණු 29ක් පමණක් ලබා දෙමින් කඩලු 3යි. ජෝෂ් හෙසල්වුඩ් පන්දුවර 4 තුලදී ලකුණු 22ක් පමණක් ලබා දෙමින් කඩලු 2ක් ලබා ගත්තා. මීට අමතරව දයාල් සලාම් සමගින් ශර්මා 1 කඩුල්ල බැගින් ලබා ගත්තා. පිළිතුරුනිම ක්‍රීඩා කිරීමට පැමිණියා රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් ලෙසින් පිල් සෝට් සමගින් විරාට් කෝලි සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ප්‍රථම කඩුලේ සම්බන්ධතාවය ලකුණු 95ක් දක්වා ගෙන ගියා. හිදී පිල් සෝට් ලකුණු 56කට දැවී යෑම සමගම සම්බන්ධතාව බෙදවටුණා. අනතුරුව විරාට් කෝලි ලකුණු 59ක් ලබා ගැනීම නොදවි ක්‍රීඩා කළා. පඩික්කා ලකුණු 10යි. නායකයා පඩිටා ලකුණු 34ක් ලබා ගත්තා. ලියන් ලිවින්ස්ටන් ලකුණු 15ක් ලබා ගත්තා නොදවි පන්දු 5ක් තුලදී. එනුව ඔවුන් පන්දු වර්දාසය පන්දු 2ක් තුලදී කඩලු 3ක් පමණක් පිළිවෙටි ලකුණු 177ක් ලබා ගැනීමෙන් ප්‍රථම තරගය කඩලු 7කින් ජයග්‍රහණය වාර්තා කර ගැනීමට සමත් වුණා.